උකටලී නොවෙමු. ඒ සාන්ත ජෝන් දරුවන්ගේ උදාන වැකියයි. ගත වූ ස්මරණක සියවස තුළ මේ උදාන වාක්‍ය සිහි තබාගත් සාන්ත ජෝන් පුතුන් නිරන්තරයෙන් සාන්ත ජෝන් විද්‍යාලීය නම ශ්‍රී ලංකා අඹරේ දිදුලුවන්නට ක්‍රියා කළා. නුගේගොඩ පුරවරයට පහන්තරුව වූ සාන්ත ජෝන් විද්‍යාලය දැයේ දරුවන් වෙනුවෙන් ඇරඹුණේ 1915 වර්ෂයේදී. මා මේ රැඳී සිටින්නේ නුගේගොඩ ශුද්ධ වූ මරියතුමිය සහ යොහාන්තුමාගේ දේවස්ථානය. මේ දේවස්ථානය සාන්ත ජෝන් විද්‍යාලය සමග ඉතා සමීපව සම්බන්ධ වෙනවා. මේ දේවස්ථානය භාරව හිටපු ජේච් වික්‍රමනායක පියතුමාගේ සංකල්පයකට අනුව තමයි නුගේගොඩ මිශ්‍ර ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් විදිහට සාන්ත ජෝන් විද්‍යාලය ආරම්භ කෙරුණේ. හරියටම 1915 මැයි 5 වෙනිදා සාන්ත ජෝන් මිශ්‍ර විදුහල ඇරඹුණේ ගුරුවරුන් 2 දෙනෙකු සහ සිසුන් 14 දෙනෙකුගෙන්. පසුව බ්‍රයන් ඩී ලිවේරා මහතා පරිත්‍යාග කළ ඉඩමක සාන්ත ජෝන් විද්‍යාලය ස්ථාපිත කරනු අතර එය රජයේ අනුමත පාසලක් ලෙස ලියාපදිංචි කිරීමට වික්‍රමනායක පියතුමන් විසින් 1918 අප්‍රේල් 26 වෙනිදා අයදුම් පත්‍රයක් රජයට ඉදිරිපත් කළා. එම අයදුම් පත්‍රය අනුව 1918 ජූනි 28 වෙනිදා රජයේ පාසලක් ලෙස සාන්ත ජෝන් විද්‍යාලය ලියාපදිංචි කෙරුණා. ඒ සඳහා වූ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ 1918 ජූලි 6 වෙනිදායි. සාන්ත ජෝන් විද්‍යාලය බාලක සහ බාලිකා යනුවෙන් පාසල් දෙකක් බවට පත් කෙරුණේ වර්ෂ 1934 දී. මේ මාවත 1934 වසරේදී මීට වැඩිය බොහොම වෙනස් වූ මාවතක්. ඔබ මේ දකින සෞන්ද්‍රදේවී බාලිකා විද්‍යාලයත් එදා සාන්ත ජෝන් විද්‍යාලයේම කොටසක්. එවකට කළමනාකාරතුමාව සිටි ඊ.පී. වික්‍රමසිංහ පියතුමන් විසින් මේ පාසල බාලක සහ බාලිකා වශයෙන් විද්‍යාල දෙකක් බවට පත් කළා. එහි බාලක පාසල හැඳින්වුණේ කොලේජ් ඔෆ් සෙන්ට් ජෝන්ස් ලෙසයි. එදදාස් 1940 වර්ෂයේදී කොලේජ් ඔෆ් සෙන්ට් ජෝන්ස් කොලෙජ් එහෙමත් නැත්නම් සාන්ත ජෝන් විද්‍යාලය බවට නම වෙනස් කෙරුණේ සිය රිදී ජුබිලියද සමරමින්. වර්ෂ 1963 දී සාන්ත ජෝන් විද්‍යාලය රජයට පවරා ගැනුණා. අද වන විට 100ක් වසර සමරන සාන්ත ජෝන් විද්‍යාලය දැයට අභිමානවත් දරු පරපුරක් බිහි කරමින් සිටිනවා. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ සියවස් සැමරුම සමරන මේ අවස්ථාවේ විද්‍යාලයට නායකත්වය ලබා දීමට ලැබීම සම්බන්ධයෙන් මා සතුටු වෙනවා, ආඩම්බර වෙනවා. මේ විද්‍යාලය මේ සියවසක් තිස්සේ ආව ගමනේ සමාජයට අවශ්‍ය විද්වතුන් රාශියක් බිහි කරලා තියෙනවා. ඒ ආඩම්බරයත් සමග තමයි අපි මේ සැමරුම සමරන්නේ. ඉතින් මේ අවස්ථාවේ මේ විද්‍යාලයේ සිසුන් 4000ක් පමණ අධ්‍යාපනය ලබනවා. ඒ දරුවන් අධ්‍යාපනය ලබන අතරතුර ක්‍රීඩා 34කට පමණ මුහුණ දෙනවා. අපේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි වර්ෂ 5 තුල මේ විද්‍යාලයෙන් ජාත්‍යන්තර පෙළට ගෙනියන්නට මේ ක්‍රීඩා ඉසව් හරහා දරුවන් කීප දෙනෙක්. ඒ සමගම අපිට දර්ශනයක් තියෙනවා, දැක්මක් තියෙනවා. මේ සියවස සමරන අවස්ථාවේ මා විශ්වාස කරනවා මේ දරුවන්ගේ මනසෙහි බාරකාරත්වයේ තියෙන්නේ අධ්‍යාපන බලධාරීන් හැටියට අපි වෙත. ඒ දරුවන්ගේ මනස උත්තේජනය කරමින් ඔවුන් සතු අභ්‍යන්තර ධන නිදානය විවර කරගන්නට සුසාධක වෙන එක තමයි අපේ දැක්ම. මේ අවස්ථාවේ ඒක අපි ආඩම්බරෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. ඉදිරියේදී විශේෂයෙන් 2020 පමණ වන විට අපේ විද්‍යාලය නුගේගොඩ ප්‍රදේශයේ කීර්තිමත්ම පාසල බවට පත් කර ගැනීමේ අභිලාෂයෙන් ආදිසිස් සංගමයත්
පාසල් සංවර්ධන සමිතියත් මා සමග අත්වැල් බැඳගෙන සිටිනවා. පාසල් පන්තිකාමරය තුළ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා දිය හැකි අත්දැකීම් සපිරි දක්ෂ ආචාර්ය මණ්ඩලයක්ද සාන්ත ජෝන් විද්‍යාලය සතුයි. ගත වූ සියවස තුළ අධ්‍යාපනය, සෞන්දර්ය, ක්‍රීඩා මේ සියලු අංශවලින් සාන්ත ජෝන් විද්‍යාලය ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටිනවා. එම දරුවන්ගේ දක්ෂතාව ඔප්නැංවීම සඳහා පුහුණුකරුවන් හා ක්‍රීඩා භාර ආචාර්යවරුන්ගේ කැපවීමද අගය කළ යුතුයි. මේ පුහුණුවීම් තුළින් තමයි අපේ පාසලේ සිසුන් තම ජයග්‍රහණ අත්පත් කරගන්නේ. විශේෂයෙන්ම කැරම්, රග, බොක්සින්, ටේබල් ටෙනිස් සහ මල්ල ක්‍රීඩා ඉසව් ගණනාවක් සඳහා අපේ පාසලේ සිසුන් තම දක්ෂතාවයන් දක්වනවා. ඒ සඳහා අංග සම්පූර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරයක්ද අපේ පාසල සතු වෙනවා. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ප්‍රාථමිකාංශයද කොටස් දෙකකින් සමන්විත වන අතර ඉන් එක් පාසලක් නුගේගොඩ පිහිටා ඇති අතර අනෙක් ප්‍රාථමික පාසල පිහිටා ඇත්තේ කළුබෝවිලයි. පෙර අපරදිග තූර්යවාදන කණ්ඩායම් මෙන්ම ශිෂ්‍යපට තූර්යවාදන කණ්ඩායමක්ද සාන්ත ජෝන් විද්‍යාලයේ සතුයි. ඒ සියලු අංශවලින් ජාතික මෙන්ම ජාත්‍යන්තරයේ ජයගත් ආදී සාන්ත ජෝන් පුතුන් විද්‍යාලයට නිරන්තරයෙන් අත්කර දෙන්නේ මහත් වූ අභිමානයක්. වික්‍රමනායක පියතුමාගේ අදහසට අනුව මේ පාසල ආරම්භ වෙලා තියෙන්නේ නව ඉංග්‍රීසි පාඨශාලාව නමින්. මගේ ගමත් නුගේගොඩ කියන්නේ නුගේන් එගොඩ. මේ නුගේගොඩ ප්‍රදේශයට, මේ නගරයට ආභරණයක් වූ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගන්නට ලැබීම ගැන මම ඇත්තටම ආඩම්බරයි. වසර ගණනාවක ඉතිහාසය තුළ සාන්ත ජෝන් විදුමව පෝෂණය කිරීමට ආදි සාන්ත ජෝන් පුතුන් උරදී ක්‍රියා කරමින් සිටිනවා. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් හැටියට 1962 ඉඳලා 72 දක්වා වර්ෂ 10ක කාලයක් තුළ පාසල් ජීවිතයේ ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීක හා ජ්‍යෙෂ්ඨ ද්විතීක වශයෙන් මේ අංශ තුනේම අධ්‍යාපනය ලැබලා ඉන් පසුවත් විද්‍යාලීය සංගමේ ලේකම් හැටියට, සභාපතිවරයා හැටියට සහ අනුශාසකවරයෙක් හැටියට වර්තමානයේ මට පුළුවන්කම ලැබිලා තිනවා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඒ අභිමානවත් ඉතිහාසය තුලදී විවිධ අවස්ථාවල පාසලේ සංවර්ධනය උදෙසා, අභිවෘද්ධිය උදෙසා යම් දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන්ම මේ සියක් වසර වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ අපි සංවිධානය වෙලා අපි බලාපොරොත්තු වුණා විද්‍යාලයේ දරුවන්ට සියක් වසර වෙනුවෙන් විශේෂ යමක් පරිත්‍යාග කරන්න. ඒ අනුව අපි ආරම්භ කරන ලද තෙමහල් ගොඩනැගිල්ල මේ මොහොතේට එක් මහලක් සම්පූර්ණයෙන්ම අපි අවසන් කළා. අපි දෙවන නැත්නම් තෙවන අධීර වශයෙන් ඉදිරියේදී ඒ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. විද්‍යාල ආදී සංගමය විද්‍යාල ක්‍රීඩා කටයුතු සඳහා, ඒ වගේම විද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා, විද්‍යාල ශිෂ්‍යයන්ගේ විවිධ ක්‍රියාකාරකම් සඳහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ආරාධනෙන් අපි අපේ මුදල්
අපි සොයාගනිමින් ඒ සංවර්ධන වැඩ කටයුතු වලට අපි උදව් ලබා දෙනවා. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට 100ක් වසක් සපිරෙන මේ මොහොතේ පාසල් සංවර්ධන කමිටුව වශයෙන් පාසලේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම ඒ අවශ්‍ය වන්නා වූ සහයෝගය අප විසින් විදුහල් පරිපාලනයට මූලික වශයෙන් ලබා දෙනවා. අපි මෙහිදී මතක් කරන්නට කැමති අපි මේ පාසලට අවුරුදු 100ක් සපිරන වෙලාවට අපි පාසල් ආදි සංගමයත් සමගම සමගාමීව පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට යෙදුණා. මම හිතන්නේ මේ අවස්ථාවේ අපිට එහි ප්‍රතිඵල ටිකෙන් ටික අපිට දකින්නට ලැබෙනවා. සාන්ත ජෝන්ස් විදුහලේ අවුරුදු 100ක් සමරන මේ මොහොතේ මාගේ අතීතයේ දිවයන්නේ මා මේ පාසලේ ඉගෙන ගත්ත ඒ වගේම ක්‍රීඩා කරපු ආකාරයයි මට හිතනවා අද මම ඉන්න තත්ත්වය අනුව බැලුවොත් මම ජාතික කණ්ඩායමේ වේග පොන්දු පුහුණු කරුවෙක් හැටියට ක්‍රීඩා කරනවා. මට මේ සියලු දෙයක්ම ලැබුණේ මේ සාන්ත ජෝන්ස් විදුහලේ. මම සුබ පතනවා අවුරුදු 100ක් මේ ඉස්කෝලේට මේ ආපු කාලය තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා සුබ පතනවා. රටදැ එක්සේසත් කිරීමේ සටනේදී දිවිදුන් ආදි සාන්තචෝන් පුතුන් වෙනුවෙන් රණවිරු ස්මාරකයක්ද විද්‍යාලයේ ගොඩනගා ඇත්තේ ආදිශිෂ්‍යයන් විසින්. විද්‍යාලයේ සියලු කටයුතුවලදී පාසල් සංවර්ධන සමිතියේ ශක්තියද නිබදවම ලැබෙනවා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සමග පවත්වන ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් තරගය හා පාගමන විද්‍යාලයේ අභිමානවත් බව මොනවට කියා පානවා. සියක් වසක් අභිමානවත් ලෙස නුගේගොඩ පුරවරේ කිතුගොස නංවමින් වැජපෙන සාන්ත චෝන් විදුමවුනි නුඹට තවත් සියක් වසකට ආයු බොහෝ වේවා.